හෙල්ලෝ ට්‍රැවලර්ස්. ඉතින් කොහොමද අද අපි ලස්සන ගමනක් යන්නේ. ඔයගොල්ලෝ තම්බ්නේල් එකෙන් දකින්න ඇති යන්නේ කොහෙද කියලා. අපි යන්නේ 12 භාගයේ තියෙන උසම කන්දරට යන්නේ. අද මාත් එක්ක ඉන්නවා වාසුකය යනවා, ශානක මල්ලි යනවා, දේශිකයි යනවා. අපි හතර දෙනා දන්නේ අද කබරගල හයික් එක යන්නේ. දැන් අපි ගණදෙවි කෝවිල් ළඟින් බැහැලා දැන් ඉස්සරහට යනවා පැතුමයිලගේ දෙට්ට යන්න ඕනේ මේ කැම්පින් ස්පොට් එක ගන්න නේ. අරගෙන අපි යනවා කබරගල හයික් එක නගින්න. අපි යන් කබරගල හයික් එක නගින්නේ. හරි අපි දැන් කබරගල නැගින්න පටන් ගත්තා. අපි වඩු ගත්තේ පැතුම් අයියගේ නම්බරේ දාලා තියන්න. පැතුම් අයියගේ වඩු ටික ගත්තා. 6% ටෙන්ට් එකයි පැදුරුයි වතුර ගත්තා. වතුර ඕන වෙනවනේ. වතුරයි තව ගත්තා තව මොනවද ගත්තේ? පැදුරු ගත්තා. ඉන්න ඉතින් දැන් නගිනවා. ඔන්න අපි ෆස්ට් පීක් එකට ආවා. කබරගල ෆස්ට් පීක් එක අතන තමයි. අර ෆොටෝ ගන්න එක තියෙන්නේ. අපි මෙතෙන්ට පොඩ්ඩක් ආවා වඩ view එක බලන්න. ඉතින් ඔන්න ඉන්නවා. කට්ටිය හතර දෙනා නැග්ගා ෆස්ට් පීක් එක. අපි ඒ සෙකන්ඩ් පීක් එකටත් යනවා. හරිම ලස්සනයි. කට්ටියට මොනවද කියන්න තියෙන්නේ දැන් සම්බන්ධයෙන්? මොකද කියන්න තියෙන්නේ? ගමන හොඳයිද? සුපිරි. ඇවිල්ලා බලන්න අනිවාර්යයෙන්. ඒක තමයි. අපි දැන් ෆස්ට් පීක් එකට ආවා. දැන් ඒක ලස්සනයි. සෙකන්ඩ් පීක් එක ඊට වඩා ලස්සන වෙන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි ෆස්ට් පීක් එක. කේ ගල උඩ ඉන්නේ. කොහමද? නෝ හෙල. වාසුක ඉන්නවා මෙතන. හරිම ලස්සනයි.
හරි අපි ඉතින් ෆස්ට් පීක් එකේ ඉඳලා එතන ඩ්‍රෝන් ෂොට් එකක් ගැහුවා. ඩ්‍රෝන් එක ශානක මල්ලිගේ මේ එයා මේ ඒ කියන්නේ මොකක් හරි එයාට කතා කරොත් එයා ඩ්‍රෝන් ෂොට් ඒ ගැන ඇවිල්ලා කරලා දෙනවා. මම එයාගේ පේජ් එක වෙබ්සයිට් එකක් තියෙනවා. ඒව ෆෝන් නම්බර් දාලා තියන්න. ඕගොල්ලන්ට ඩ්‍රෝනෝග්‍රැෆි එකක් කරගන්න ඕන නම් එයාට කතා කරලා කරගන්න. එයා ගහලා දෙයි. එයා තමයි ෆස්ට් පීක් එකේ ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගැව්වා. හරිම ලස්සනයි. දැන් අපි යනවා සෙකන්ඩ් පීක් එකට. මට මේ පිටිපස්සෙන් තියෙනවා මගේ ඔළුව උඩින් තියෙන්නේ සෙකන්ඩ් පීක් එක. දැන් ගොඩක් ළඟයි. දැන් පේන මානේ තියෙන්නේ. ටක් ගාලා යන්න ඕනේ. කීල view එක බලන්න දැන් තන ලස්සනයි. දැන් නම් පේන්නේ නැහැ මේ පංගස්සින්ද අඩි පේන ලාවට පේනවා. ලස්සනයි. ටක් ගාලා යන්න සෙකන්ඩ් පීක් එකට දැන් වෙලා 4:00 විතරයි. ටක් ගාලා ගිහලා ටෙන්ට් එක සෙටප් කරගන්නත් ඕනේ. අපි සෙකන්ඩ් පීක් එකට ආවා. හරිම ලස්සනයි. මට මේ හිතාගන්න බැරුන්නේ මෙච්චර මේ ලස්සනයි කියලා බලන්න. කෙලිම මට අංශක 360ක වපසරියක් පේනවා. ඉතින් මගේ කැම්පින් එකක් යන මගේ ෆස්ට් ටයිම් මගේ. අරගොල්ලන්ගෙත් ශානක මල්ලි එකවරක් ඉදලා තියනවා කිව්වා. අනිත් තුන්දෙනාගෙත් ෆස්ට් ටයිම්. හරිම ලස්සනයි. මේ තමයි ලංකාවේ සුන්දරත්වය. අපි මේව රැක් ගන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රැවලර්ස්ලා වශයෙන් මේ වගේ තැන් වලට ගියාපුවහම මේවා පවිත්‍ර නොකර පිසුදුත කියලා අපි අනිත් මිනිසුන්ටත් මේවා එක බලා ගන්න ඉඩ අරින්න නැස කරන්නේ නැතුව. අර ගමන් මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. උඩට ආව විතරයි මාරම තුල උඩගක් එක්ක ගමන් මහන්සිය ya maru ඔන්න අපි දැන් ටෙන්ට් එක එහෙම ගහලා ඉවරයි. අපිව දැන් මීදුමෙන් වට කරගත්තා. දැන් වටපිටාව පේන්නේ නැහැ. මේ තියෙන අපේ ටෙන්ට් එක. තමයි ඉතින් කබරගල සෙකන්ඩ් පීක් එකේ මුදුන. දැන් ඉතින් වටේ මීදුමෙන් වට වෙලා. ඒකත් මාරු එක වෙනම වයිබ් එකක්. හරි ඉතින් අපි කැම්පින් එක ඇවිල්ලා දැන් නිදා ගන්න යන්නේ. දැන් වෙලා 12 විතර. ඊට උදේ හම්බෙමු. good night.
good morning හැමෝටම. ඉතින් කොහොමද? ඔන්න ඉතින් sunrise එකත් බලන්න අපිට හම්බුණා. බලන්නකෝ. හරිම ලස්සනයි. මට කියන්න දැන් වචන නැහැ. හරිම ලස්සනයි. දැන් ගොඩක් කියලා ඉතින් ෆොටෝස් වීඩියෝස් ගත්තා. මාත් එක්ක දැන් වාසුක නම් ආව පල්ලෙහාට. වාසුක ඉන්නාව. ඉන්නේ. හරිම ලස්සනයි. සන්රයිස් එක කබරගල මුදිනේ සන්රයිස් එක තියෙනවා. ඕගොල්ලන්ටත් ඉතින් කබරගල එන්න අදහසක් තියෙනවනම් කැම්පින් එකක් ඉදලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන මේ වගේ ලස්සන සන්රයිස් එකක් බලා ගන්නත් පුළුවන්. අපි යන් උදේට තේ එකක් හදාගන්නත් ඕනේ. තව ටිකක් මෙහෙම ඉඳලා බලාගෙන සන්රයිස් එක දිහා වටේටම ලස්සනට පේනවා. වටේම පේනවා. අන්න අර හරි අතන ඩෑම් එකක් තියෙනවා. පේනවා දන්න ඉරේලියේ තින්දා. අපිට ඊයේ රෑ නම් බලා ගන්න පුළුවන් වුණා මගේ වම් අත පැත්තෙන් සිරිපාදේ ලයිට් දාලා තියෙනවනේ සිරිපාදේ උස කන්ද සිරිපාදේ. දැන් නම් මීදුමට වැහිලා තියෙන්නේ. ඊයේ රෑ නම් බලා ගන්න පුළුවන් වුණා. බලමු දැන් මීදුම ගියාපුවම තිබ්බොත් මම පෙන්නන්න. ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන තියෙන සිරිපාදේ. ඔන්න ඉතින් සිරිපාදේත් ඔයගලන්ට පේන්න පුළුවන් වුණා. ඔතන ඊයේ රෑ හෙන ලස්සනයි ලයිට් දාලා තිබ්බා. ඔතන සිරිපාදේ. ඕක. බාන්න මේ මං කද්දෙක් ගැන මේ දන්නේ. කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ කන්ද මේ තියෙන්නේ. මේ කන්දයි ඊට එහා පැත්තේ තියෙන කන්දයි දන්නවනම් කමෙන්ට් එකක් දාන්න මොන කද්දෙකද කියලා. මට මෙතෙන්ට ආවම මේ ආසාවක් ආවා. අර කන්දේ කවදාද යන්න යමු එක්කම හරි බාණ්ඩක view එක වලාකුළු බාලා පල්ලෙහාට මම කියන වචනේ නේ.
හරි අපි සෙකන්ඩ් පීක් එකේ කැම්පින් කරලා ආවා. දැන් ඉන්නේ ෆස්ට් පීක් එකට බැස්සා අපි උදේම. දැන් වෙලාව 11යි. එහෙනම් මම මෙතනින් වගේ අපේ කබරගල ට්‍රැවල් එක ඉවර කරනවා. තවත් ලස්සන ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.